ඔයාගේ ෆෝන් එකේ තියෙන ඩොකියුමන්ට් එකක්. එහෙම නැත්නම් වීඩියෝ එකක්. එහෙම නැත්නම් ෆොටෝ එකක්. කාටවත් බලන්න බැරි වෙන්න පාස්වර්ඩ් එකක් දාලා තියාගන්න ඕන නම් ඒකට ඔයා ෆයිල් මැනේජර් වලින් යන්න. එහෙම ගිහිල්ලා ඔයාගේ අවශ්‍ය ෆයිල් එක තියෙන ෆෝන් ස්ටෝරේජ් එකේද SD කාඩ් එකේද යන්න තෝරගන්න. මගේ තියෙන SD කාඩ් එක නිසා මම SD කාඩ් එකෙන් යනවා. මෙහෙම ගිහිල්ලා මගේ තියෙන්නේ ෆොටෝ කියන ෆෝල්ඩර් එක ඇතුලේ මම ඒක තෝරගන්නවා. ඊළඟට මට මෙන්න මේ සියල්ලම තමයි ලොක් කරලා තියාගන්න ඕන. ඒක නිසා මම කරන්නේ මේ සියල්ලම මෙන්න මේ විදිහට සිලෙක්ට් කරනවා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා කට් කියලා ඒක ටච් කරනවා. ඊළඟට මම නිව් ෆෝල්ඩර් එකක් මෙන්න මේ විදිහට හදනවා. මේක සේව් කියන එක දෙනවා. ඊළඟට මම කරන්නේ නිව් ෆෝල්ඩර් එක ඕපන් කරලා මෙතන තියෙනවා පේස්ට් කියලා ඒක ටච් කරනවා. දැන් අලුත් ෆෝල්ඩර් එකට සේව් වෙලා තියෙන මම මෙතනින් බැක් වෙනවා දැන්. හරි එහෙම බැක් වෙලා මම ඊළඟට Play Store එකට යනවා. ඊළඟට මම මේ සර්ච් කියන එක ටච් කරලා මෙතන ටයිප් කරනවා WinRAR කියලා. ඊළඟට මම මෙතන install කියලා තියෙනවා ඒක ටච් කරනවා. හරි දැන් මෙන්න මේ විදිහට install වෙලා තියෙන්නේ. ඔයාලට මෙතනින් open කියලා තැනින් දීලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම back වෙලා app එකට යන්න පුළුවන්. ඊළඟට app එක මෙන්න මේ විදිහට touch කරන්න. හරි ඊළඟට ඔයා මෙතන ඉරි කැලි තුන touch කරන්න. ඊළඟට ඔයා මෙතනින් ඔයාගේ ෆයිල් එක තියෙන තැන තෝරගන්න. ඒ කියන්නේ ෆෝන් මෙමරි නම් තියෙන පළවෙනි එක තෝරගන්න. දෙවෙනියට තියෙන එක තෝරන්න SD කාඩ් එකේ නම් මම මෙතන SD කාඩ් තෝරනවා. ඊළඟට මෙහෙම පහළට ගිහිල්ලා මගේ තියෙන ෆොටෝ කියන එකේ නිසා මම මේක තෝරගන්නවා. හරි දැන් මේ තියෙන්නේ අපි හදපු ෆෝල්ඩර් එක. මේක ඇතුලේ තමයි මගේ ෆොටෝ ටික තියෙන්නේ. මම මෙහෙම බැක් වෙලා මේක ටච් කරගෙන ඉඳලා මෙන්න මෙතන තියෙනවා add to archive කියලා ඒක දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන ටික් එක දාලා මෙතන ධන ලකුණ තියෙනවා ඒක ටච් කරලා මෙහෙම දෙන්නත් පුළුවන්. ඊළඟට ඔයා කරන්න ඕන මෙතන set password කියන එක ටච් කරන්න. ඊළඟට මෙතන ටික් එක දාන්න පුළුවන් ඔයාට ගහන password එක බලා ගන්න. ඊළඟට මෙතන පහළ තියෙනවා ටික් එකක් දාන තැන. මේකටත් ටික් එකක් දාන්න පුළුවන්. මේක ටික් එක දැම්මොත් ෆෝල්ඩර් එක ඕපන් වෙන්නෙම නැහැ. මේකට නොදා හිටියොත් ෆෝල්ඩර් එක ඕපන් වෙනවා. නමුත් ෆයිල් එක ඕපන් වෙන්නේ නැහැ. මෙතන දැන් මම password එක මෙන්න මේ විදිහට ටයිප් කරනවා. ඊළඟට මෙතන පහළ තියෙන OK බටන් එක දෙන්න. දැන් මෙතනත් පුළුවන් මෙන්න මේ delete file කියන එක දුන්නොත් ඒ අපේ මුලින් තියෙන ෆයිල් එක delete වෙනවා. මෙතන ටික් එකක් දැම්මම මම මෙහෙම තියෙද්දි මෙතන පහළ තියෙනවා OK කියලා ඒක ටච් කරනවා. ඊළඟට මෙතන allow කියන එක දෙනවා. දැන් මෙන්න මේ විදිහට අපේ RAR ෆයිල් එක ඇදිලා තියෙනවා. ඔයාගේ මුල් ෆෝල්ඩර් එක මේ විදිහට delete කරන්න ඕන. දැන් මෙන්න මේ අපේ හැදුණු RAR ෆයිල් එක මේක ඕපන් කරන්න පාස්වර්ඩ් එක දැනගන්නම ඕන. හරි දැන් මේක ඕපන් කරන්න නම් අපිට පාස්වර්ඩ් එක අවශ්‍යම වෙනවා. මම ඔයාලට කියලා දෙන්නම් මේක ඕපන් කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට ඔයාගේ පාස්වර්ඩ් එක ටයිප් කරන්න. ටයිප් කරලා මෙතන තියෙනවා පහළ OK බටන් එකක් ඒක ටච් කරන්න.